2030 වර්ෂය නැත්තම් 2030න් පසු ආරම්භ වන වසර 20ක් පමණ කාලය. ඉතින් මේ කාලයේදී මිනිසාට යහපත් වෙන්න අයහපත් දේවල්ද බොහොමයක් සිදුවීමට නියමිතයි. ඉතින් මේ සිදුවන යහපත් හා අයහපත් දේවල් ගැන අද මේ වීඩියෝ එකෙන් කතා බහ. ඉතින් මේ වීඩියෝ එකේ අවසානයේ තෙක්ම අපිත් එක්ක රැඳලා ඉන්න. අංක 1 AI තාක්ෂණයේ දියුණුව. AI තාක්ෂණය කියන්නේ මේ වන විට ඉතාමත් දියුණුවකට පත් වෙලා තියෙන තාක්ෂණයක් වෙනවා. ඉතින් මේ AI තාක්ෂණය උදාගෙන මිනිසා තමන්ගේ වැඩ කටයුතු ඉතාමත් පහසු කරගෙන තිබෙනවා. ඉතින් මේ AI තාක්ෂණය 2030 දී AI අධ්‍යාපනය කරාම දියුණු වීමට නියමිත බව සඳහන් වෙනවා. ඒ වගේම 2030න් පසු self driving වාහන නැත්නම් AI තාක්ෂණය මගින් පාලනය වන වාහනද නිපදවීමට නියමිතයි. ඉතින් මේ විශේෂත්වය වන්නේ මේවා රියදුරන් නැතිවම පාලනය වීමයි. ඒ වගේම AI.Tesla නැත්නම් AI මගින් පාලනය වන දොස්තරවරු. ඉතින් මේ දැන්ටම AI දොස්තර සහායකවරු නිපදවා අවසන්. ඉතින් 2040 පමණ වන විට AI දොස්තරවරු සෑදීමට නියමිතයි. ඒ වගේම යාළුවනි 2040 දී මේ කෘත්‍රිම බුද්ධිය නැත්නම් AI තාක්ෂණය මිනිසාගේ මොළයට සමාන තත්ත්වයකටම පැමිණෙනවා. ඒ මොවුන්ට තනියම සිතීමට හැකියාවක් ලැබෙනවා. තවද 2050 පමණ වන විට මොවුන් මිනිසාගේ බුද්ධියට වඩා වැඩි බුද්ධියකට හිමිකම් කියනවා. අංක 2 අභ්‍යවකාශ තාක්ෂණයේ දියුණුව. අභ්‍යවකාශ තාක්ෂණයද මේ වන විට ඉතාමත් දියුණුවකට පත් වෙලා තියෙනවා. ඉතින් 2030 දී චන්ද්‍රයානාවාස දක්වා මේ දියුණුව වීමට නියමිතයි. ඉතින් ඒ වගේම අධිවේගී අභ්‍යවකාශ ගමන්ද 2035 පමණ වන විට අපිට නිතරම දැකිය හැකි වෙනවා. ඉතින් ඒ වගේම 2040 දී අඟහරුවලද ජනාවාස පිහිටුවීමට මිනිසා සමත් වෙනවා. ඉතින් 10 ගුණයක වේගවත් අභ්‍යවකාශය යොදාගෙන 2050 පමණ වන විට වෙනත් ග්‍රහලෝක පද්ධති වලටද යාමට තරම්ම මේ අභ්‍යවකාශ තාක්ෂණය දියුණු වීමට නියමිතයි. අංක 3 වෛද්‍ය විද්‍යාවේ දියුණුව. ඉතින් මේ වෛද්‍ය විද්‍යාවද ඉතාමත් දියුණුවකට 2030න් පසු යොමු වීමට නියමිතයි. ඉතින් ඒ දියුණුවත් සමග මිනිස් DNA යොදාගෙන විවිධ ලෙඩ රෝග සඳහා ඖෂධ සාධන බවට සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම ස්මාර්ට් හොස්පිටල්ස් නැත්නම් ඉතාමත් දියුණු රෝහල්ද මේ කාලයේදී සෑදීමට නියමිතයි. ඉතින් මේ රෝහල් තුල දුරස්ථව පාලනය වන සැත්කම් සිදු කරන බවට සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම AI තාක්ෂණයට මේ මුළු ලෝකෙම සෞඛ්‍ය පාලනය යොමු කිරීමටද සූදානමක් ඇති බවට සඳහන් වෙනවා. අංක 4 දේශගුණික විපර්යාස. ඉතින් මේ කාලයේදී බොහෝ වාහන ඉලෙක්ට්‍රික් වීම මගින් වායු දූෂණය බොහෝ විට අඩු වෙනවා. නමුත් මිනිසාගේ තවත් ක්‍රියාකාරකම් නිසා ලැසිය දියවීම වැනි ඉතාමත් භයානක ස්වභාවික විපත් කිහිපයක්ම සිදු වෙනවා. තවද පෘථිවි වායුගෝලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් පමණ ඉහළ යාමට නියමිතයි. අංක 5 මානසික හා කායික දියුණුව. ඉතින් මේ කාලයේදී මිනිසා තමාගේ මානසික හා කායික යෝග්‍යතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. ඉතින් භාවනා කිරීම, යෝගා කිරීම වැනි කටයුතු වලින් මේ ඔවුන් තමා වෙත ළඟා කරගන්නවා. ඉතින් තවද AI තාක්ෂණයට බොහෝ විට තමාගේ වැඩ පවරාදී තමාගේ ජීවිතය විවේකීව හා සුවෙන් ගත කිරීමටද මේ කාලයේදී මිනිසා බොහෝ විට යොමු වෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකේ අවසානයටත් ආවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම 2030න් පසු සිදුවන දේවල් ගැන ඔබේ අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.